හලෝ ඉතින් කොහොමද ඔයාලට හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා නේද? ඔන්න ඉතින් මම ගොඩ දවසකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ මගේ සාමාන්‍ය දවසක් ගෙවන විදිය. ඉතින් වීඩියෝ එකේ අන්තිම වෙනකම්ම රැඳිලා ඉන්න. ඉස්සෙල්ලාම ඉතින් උදේම නැගිටලා මුහුණ සෝදලා ඊට පස්සේ ඉතින් තේ එකක් බිව්වා. හැමදාම නම් මම බොන්නේ නැහැ. උනාට ඉතින් අද මට ලැබරි උදේම හම්බුන නිසා තමයි ඉතින් මම තේ බිව්වේ. ඊට පස්සේ ඉතින් ස්කින් කෙයාර් චුට්ටකුත් කළා. මොකද මූණේ මගේ කුරුළෑ ටිකක් හැදිලා නිසා. බීට් කියුබ්ස් වලින් අපේ මූණ සුදු කරනවා වගේම පිම්පල්ස් උත් අඩු කරනවා. මේ ඉතින් අපේ තාත්තා අමතර ආදායමක් විදිහට කෙසෙල් වගක් කරන ඒවායේ කෙසෙල් ගෙනියන්න මම අපු දවසක් තමයි. ඊට පස්සේ ඉතින් මම දස් කළ ඉතුරු වැඩ ටික කරන්න පටන් ගත්තා. මේ දවස් මට ගොඩක් බිසි දවසක් වුණා. මොකද උදේ 10 ඉඳලා මට ලෙක්චර්ස් තිබ්බා. ඉතින් මම උදේ 10ට කලින් පුළුවන් තරම් ගෙදර වැඩ ටික ඉවර කරන්න ඉක්මනට හැමදේම කරගත්තා. ගෑනු ළමයිගේ ජීවිතයේ අංක 1ට ගොඩක්ම ලොකුවටම තියෙන ඕනේ දෙයක් තමයි පිරිසිදුකම වගේම පිළිවෙල කියන්නේ. ඉතින් ඔයාලත් පිරිසිදුවට පිළිවෙලට ඉන්න කැමති කෙනෙක්ද? ඊට පස්සේ ඉතින් මම ඔළුවේ තෙල් ටිකක් ගාලා හුඟ කාලයකට පස්සේ කොණ්ඩ දෙකක් ගොතන්න ආස හිතිච්ච නිසා කොණ්ඩ දෙකකුත් ගොතා ගත්තා. ලස්සනයි නම් ඉතින් මට කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඉතින් ඔයාලා දන්නවත් වගේ මට අවුරුදු 20යි. මගේ අම්මයි තාත්තයි තේවත්තේ ගියම නිසා එයාලා මහන්සි වෙලා ඉද්දි මම මට පුළුවන් විදිහට ගෙදර හැම වැඩේම කරලා තියෙනවා. ඔයාලත් මං වගේ එහෙම ගෙදර වැඩ කරන ළමෙක්ද? අම්මටයි තාත්තටයි සහයෝගයක් දෙන්න පුළුවන් විදිහට ඔයාලත් දෙන්න. මොකද ඒක යාලට ගොඩක් ලොකු සැනසෙල්ලක් වෙයි. මම ඉතින් හැමදාම දැන් උදේට පොඩ්ඩක් විදිහට පහන තියනවා. ඒක ඔයාගේ ජීවිතේට ගොඩක් ලොකු සැනසීමක් වේවි. ඔයත් ඉතින් ඒ පුරුද්ද ඇති කරගෙන ඒ වෙනස බලන්නකෝ. ඊට පස්සේ ඉතින් මම ඉක්මනට ගේ අතු ගාගත්තා. මොකද මට 10ට ලෙක්චර් එකක් තියෙනවා නිසා. ඊට පස්සේ ඉතින් ඒ වැඩ ටිකත් ඉවර කළා. මම ලෙක්චර් එකට ලෑස්ති වුණා. ගොඩක් අය හිතුවට කැම්පස් එකේ වැඩ හරිම ලේසියි කියලා. හිතන තරම් නම් ඒව ලේසි නැහැ. මොකද හැමදේම ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඒ වගේම ඉතින් නෝට්ස් උත් අපිම හදා ගන්න ඕන. මුලදී නම් ඉතින් හරිම අමාරුයි ඉතින්. මොනවා කරන්නද ඉතින් අල්ලගෙන යනවා.
හදිසියේ සිග්නල් නැති වෙන නිසා ඉතින් මම අපිට ෆෝන් එකෙන් Zoom එකට ලොග් වුණා. පළවෙනි ලෙක්චර් එක ඉවරලා ඉතින් අපිට පැයක ඉන්ටර්වල් එකක් හම්බුණා. ඊළඟ ලෙක්චර් එක ඊට පස්සේ තිබ්බේ. මම ඉතින් මේ පැයෙන් ඉක්මනට නාගත්තා. නාගෙන ඉතින් ඊළඟ ලෙක්චර් එකටත් මම ලෑස්ති වුණා. ඒ විදිහට ඉතින් ඔන්න ලෙක්චර්ස් ඉවර වුණා. එහෙනම් ඉතින් අද චූටි වීඩියෝ එක මෙතනින් ඉවරයි. මම ආයෙ වීඩියෝ එකක් අරන් එනකල් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම තෙරුවන් සරණයි. වීඩියෝ එක ගැන අදහසක් කමෙන්ට් කරන් යන්න.